මේ කතාව වල හැටියට පින්වත්නි ජීවිතේම නාස්ති වෙනවා විනාශ වෙනවා. ඔයාලට පේනවද මම මුලින්ම කියපු කතාව? අර තමන්ගේ බිරිඳගේ කන් ඇහිීමේ දෝෂය හොයන්න ගියපු තරුණයා තමන්ගේ කන් ඇහිීම දෝෂය දැනගත්තා වගේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ වැරදි අර්ථකථනය කියන එක අවබෝධ නොවන තාක් කොහොල්ලගුලට අහු වෙනවමයි. හරිද? අනුන්ගේ ආවරණ ඉල්ලන් යන්න හිතෙනවමයි. බෙල්ල කපන්න යනකොටත් hinaවිත් අතවනන්න හිතෙනවමයි. ප්‍රපාතෙන් වැටෙනකොට කොච්චර හොඳ හුලගත්ද කියලා සතුටු වෙන්න හිතෙනවමයි. පැහැදිලිද මං කියන්නේ? අමතක කරන්න එපා. ඔය සිද්ධි හැමතැනම අවසානදී මැරෙනවා. පැහැදිලිද? මරණය කියන එක තේරුම් ගන්න අවසානය. අවසානය කියලා කියන්නේ ජීවිතයේ අවසානය නෙමෙයි. අලුත් ආරම්භයක අවසානය. තේරුණාද? මොකද කෙනෙක් මැරිච්ච පළියට මේ කතාව ඉවර වෙනවා නම් හරිද? මේ කතාව අපිට දෙයක් නෑ විගන්නේ. හරිද? ඕගොල්ලෝ තව අවුරුදු 30ක් 40ක් කරේ අවුරුදු 10ක් 15ක් කරේ ඉඳලා මැරලා යන්න කතාව අවුලන්නේ. එතන ඉවර නම් කතාව. නමුත් යමක් ඉවරනවා කියන්නේ තව එකක ආරම්භය. අන්ධකාරයේ නිමාවට මොකද්ද අපි කියන්නේ? ආලෝකය උදා වෙනවා කියලා. ආලෝකයේ නිමාවට අපි කියනවා අන්ධකාරය උදා වෙනවා කියලා. ඔයාලට පේනවද මෙතන කවදාවත් නොනවතින චක්‍රයක පැටලෙනවා කියලා අපි. අඳුර ඉවර වෙනවා කියලා අපිට සතුටු වෙන්න බෑ. පොද ආලෝකය තියෙනවා. ආලෝකය ඉවරනවා කියලා සතුටු වෙන්න බෑ. අඳුර තියෙනවා. පැහැදිලිද මං කියන කතාව? ඔයාලට පේනවද අනවබෝධය නිසා මිනිස්සු අර්ථකථන කරගෙන තියෙන දේවල් වල අහු වුණාම හොඳයි නරකයි උසයි කොටයි කළුයි සුදුයි සපයි දුකයි ඔය ඕන එක අර්ථකථනය කරගෙන තියෙන එකේ දෝෂය හරියට අල්ලගත්තේ නැති තා අනිවාර්යෙන් සසර චක්‍රයට අහු වෙනවමයි. ඔක බුදුහාමුදුරන්ට නවත්තන්න බෑ. තේරෙනවද? ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ මග පෙන්වීම විතරයි කළ හැක්කේ. යෑම නොයෑමත් Tamange අතේ තියෙන්නේ. වැහල්ද මං කියන එක. හිතන්න පියවන්දි මෙහෙම. ඔයාලා බලන්න සාමාන්‍ය ජීවිතයක් ගත්තාම අපි පොඩි කාලේ නම් අපිට හුරු කරලා තියෙන ජීවිතේ හිතන්න. ගෑනු ළමෙක් වුණාම මෙහෙම ඉගෙන ගන්න ඕනේ, මෙහෙම ගෙදර වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ, මෙහෙම රස්සාවක් කරන්න ඕනේ, මෙහෙම කසාද බඳින්න ඕනේ, මෙහෙම ළමයි හදන්න ඕනේ, මෙහෙම මැරලා යන්න ඕනේ. නැද්ද රාමුව? තියෙනවා. පිරිමි ළමෙක් වුණාම මෙහෙම ඉගෙන ගන්න ඕනේ, මෙහෙම කන්න බොන්න ඕනේ, මෙහෙම යාළුවා ආශ්‍රය කරන්න ඕනේ, මෙහෙම ඉගෙන ගන්න ඕනේ, මෙහෙම රස්සාවක් කරන්න ඕනේ, මෙහෙම ළමයි හදන්න ඕනේ, මෙහෙම මැරලා යන්න ඕනේ. තියෙනවද නැද්ද? තියෙනවනේ. උණු කවදාවත් ඔය තියෙන සම්මුතික රාමුව ප්‍රශ්න කරලා තියෙනවද? ප්‍රශ්න කරන්නේ ප්‍රශ්න කරනවත් වෙලවන්නේ නැහැ. එච්චරට අරකට අහුවෙලා තියෙන්නේ. මම හොඳ කතාවක් කියන්න අපි ගන්නේ. ඒක ඇත්තටම තරුණයෙක් ලියලා දාපු නෝට් එකක්. Facebook එකේ ලස්සන ෂෙයා වෙලා තිබ්බා. හරි ලස්සනයි ලියලා තිබ්බ එක. ඒ තරුණයා සෑහෙන මහන්සිලා වැඩ කරන තරුණයෙක්. එයා ලියලා තිනවා මම හැමදාම හවසට කෝපි එකක් බොන වෙලාවට මට මතක් වෙන්නේ මේවා. කොච්චර මහන්සිලා වැඩ කරත් ලැබිච්ච දෙයක් නැහැ. හරිම මහන්සි ජීවිතේ. ලැබෙන හැම එකෙම තියෙන දුක කියලාත් මම දන්නවා. ඒවට රස්සාවෙන් අයින් වෙන්නත් විදිහක් නැහැ. එක වෙලාවකට මට ඒත් හිතෙනවා රස්සාවෙන් අයින් වෙලා ගිහලා කැලේකටවත් වෙලා ඉන්නව පැලක් අටවගෙන කියලා. ඒත් මට ආයි හිතෙනවා පැලකට වෙලා හිටියොත් මම ආයි මේ කෝපි බොන්න වෙන්නේ නැහැ. එහෙනම් මං ආසාවෙන් වැඩ කරනවා. ඒදයි නෝට් එක යන්නේ. දැන් මේ වගේ අපිට අහුවලා තියෙන සමහරවිට කෝපි කෝපයක් වගේ රුපියල් 50ක් වටින්නේ නැති කබලා. හරිද? අච්චර ත්‍යාගයක් නිදානයක් තියෙනකොට පැත්ත බලන්න. ඒක ගැන හිතෙන්නේ නැහැ නෙමෙයි මිනිස්සු හිතනවා. සත්‍ය හොයා ගන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, විමුක්තිය ලබා ගන්න ඕනේ. ඔය ටික හිතනවා. හිතුවට ආයෙ මතක් කරන කෝපි කෝපේ. ඒව කරන්න ගියොත් එම් කෝපි බොන්න වෙන්නේ නැහැ. ඉලායි කෝපි කෝපයක් හදාගන්න නොනවතින ධාවනයක නොනවතින යුද්ධයක අහුවෙනවා. යුද්ධයකට ගියා කියන්නේ බේරලා ඉන්න නම් වෙන්නේ අඩුම කකුලක් හරි නැති කරන් ඉන්න. එච්චර භයානක වැඩි පිටින් හරි.